වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි කොහොමද දෙල් අත්තක් මුල් අද්දවාගෙන කෙටි කාලයකින් ගෙඩි හැදෙන දෙල් ගහක් හදාගන්න කියලා. මොකද අපි හැමෝම දන්නවා සාමාන්‍යයෙන් අපි දෙල් ගහක මුලකින් තමයි පැලයක් පැල කරගන්නේ. ඒ කියන්නේ දෙල් මුලකින් එන පැලයක් තමයි අපි කොහේ හරි හොඳයි එහෙමනම් දැන් අපි බලමු මේ දෙල් අත්ත කොහොමද මුල් අද්දවා ගන්න කියලා. මෙතනදී මම සාමාන්‍ය මෙන්න මේ වගේ ප්‍රමාණයේ දෙල් අත්තක් තමයි අරගෙන තියෙන්නේ. ඔයාලටත් සාමාන්‍යයෙන් තරමක් මේකට විශාල වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ටිකක් කුඩාම දෙල් අත්තක් ගන්නවට වඩා මේ වගේ ප්‍රමාණයේ දෙල් අත්තක් ගන්න එක වඩා සුදුසුයි. අරගෙන ඉස්සල්ලාම අපි මෙන්න මේ විදිහට අනවශ්‍ය කොළ ටික කපලා අයින් කර ගැනීම සිද්ධ කරනවා. දැන් මේ වගේ කුඩා දෙල් අතු මේ කියන්නේ ලා දෙල් අතු දාලා තියෙනවා නම් ඒ වගේ මේ යටම කොළ ටික මෙහෙම කපලා අයින් කරලා කමක් නැහැ. හැබැයි මෙන්න මේ මැද්දේ තියෙන ඒ කියන්නේ අගින්ම තියෙන ඒවා ටික පොඩ්ඩක් මෙන්න මෙහෙම මැද්දෙන් වගේ කපලා අයින් කරන්න. මෙන්න මේ ආකාරයට. මෙන්න මේ විදිහට එඩියත් කපලා හිමීට අයින් කරනවා. මේ උඩින්ම තියෙන දෙල් අතරත් වැඩි අපි හානියක් වෙන්නේ නැති වෙන්න මේක කැපුවේ නැති වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මම මෙතන මෙන්න මේ වගේ කුඩා විදිහට මෙන්න මේක කපලා හිමීට අයින් කර ගැනීම සිද්ධ කරනවා. ඉතින් අපිට මෙතනදී ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ දැන් මේක පොඩ්ඩක් පෙත්තක් වගේ අපිට සකසා ගැනීම සිද්ධ කරන්න ඕනේ. මෙතනදී අපිට අවශ්‍ය නම් හොඳට කැපෙන පීයක් භාවිතා කරලා මෙන්න මේ ආකාරයට චූටි පෙත්තක් වුණත් අයින් කරගන්න පුළුවන්. නමුත් මෙතනදී දැන් අපිට අවශ්‍ය වෙන්නේ වටේටම මේ මෙන්න මේ විදිහට මේක මුල් අද්දවාගෙන සුදුසු පරිසරයක් මේක ඇතුලේ හදා ගන්න එක. ඉතින් ඒකට මම මෙතනින් මෙන්න මේ විදිහට කුඩාවට පෙත්තක් පීයක් භාවිතා කරනකොට කුඩා එකක් විදිහට වඩාත් හොඳින් පෙත්තක ස්වරූපේ සකසා ගන්න මේ වගේ හොඳට කැපෙන දෙයක් භාවිතා කරලා මේ ආකාරයට සකසා ගැනීම සිද්ධ කරනවා. හොඳයි. මෙන්න මේ ආකාරයට අපි මේක සකසා ගත්තට පස්සේ පොඩ්ඩක් මේක පැත්තකින් අයින් කරලා තියා ගන්නවා. ඊට පස්සේ අපි ගන්නවා මෙන්න මේ විදිහේ කළු පාට පොලිතින් බෑග් එකක්. එහෙම නැත්නම් ටිකක් ලොකු කප්පයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිවාර්යෙන් මේක මෙන්න ඉදර ජලය බැස යාම සඳහා සිදුරු විදලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේකට අපි සකසාගත්ත පස් මාධ්‍ය යොමු කරනවා. මම මේ පස් මාධ්‍ය සකසාගත්තේ කොම්පොස්ට්, මතු පිටපස්, වැලි සහ කොහොබත්. මෙන්න මේ කියන ඒවා තමයි කොටස් වශයෙන් යොදාගෙන තියෙන. එතනදී මතු පිටපස් කොටස් 2යි, කොම්පොස්ට් කොටස් 1යි, වැලි සහ කොහොබත්. මේ දෙකම කොටස් භාගේ මෙන්න මේකට යොදලා තියෙනවා. මෙන්න මේ විදිහට අපි ඉස්සල්ලාම හොඳින් පැකට් එක සිදුරු විදගත්ත පැකට් එකට හොඳින් ජලය බැස යන තමයි සිදුරු විදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපි පස් පුරවා ගැනීම සිද්ධ කරනවා. හොඳයි, මේකට මෙන්න මේ විදිහට අපි පස් පුරවා ගත්තට පස්සේ අපි ඊළඟට දැන් මේකේ කියන්නේ හෝමෝන් තවරලා ඉවරලා මේකේ සිටුවන්නයි හදන්නේ. මෙතනදී මම වතුර පොඩ්ඩක් අරගෙන ඉවරලා මෙන්න මේ විදිහට වතුර පොඩ්ඩක් මෙන්න මේකේ ගා ගැනීම සිද්ධ කරනවා. මේකත් මෙහෙම කරන්න හොඳින් හෝමෝන් තවරා ගැනීමට අවශ්‍ය නිසා නැත්නම් මේක අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. ඊට පස්සේ අපි මේ කඩේකින් අරගත්ත කෘතිම හෝමෝන් එකක්. ඒ කියන්නේ මුල් අද්දීම සඳහා භාවිතා කරන රසායනික හෝමෝන් එකක්. විවිධාකාරයේ වර්ග තියෙනවා. කෘෂි රසායන කඩේකට ගිහිල්ලා විකුණන කඩේකට ගිහිල්ලා මේ මුල් අද්දීමට භාවිතා කරන රසායනික හෝමෝන් එකක් දෙන්න කිව්වට පස්සේ මේක දෙනවා. ඉතින් වර්ග කීපයක්ම තියෙනවා. ඒකට තමන්ට කැමති වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට අපි මුල් අද්දීම සඳහා භාවිතා කරන කෘතිම හෝමෝන් එක මේක හොඳින් තවරා ගැනීම සිද්ධ කරනවා සාමාන්‍යයෙන් අඟල් භාගයක් විතර උඩට යනකම්. ඊට පස්සේ අපි මේක හිමීට මෙන්න මේ ආකාරයට සකසාගත්ත පැකට් එක තුල හොඳින් සිටුවා ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ මේක හොඳින් රඳවා ගැනීම සඳහා තවත් අපිට අවශ්‍ය නම් පස් ස්වල්පයක් මේකට යොමු කර ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ දැන් අපි සාමාන්‍යයෙන් අපි කරපු වැඩෙන් බොහෝ දුරට වැඩේ ඉවර කරලා තියෙන්නේ. නමුත් අපිට දැන් මේක අවශ්‍ය වෙනවා. මේක ප්‍රොපගේටර් එකක් වගේ හදා ගන්න පුළුවන් නම් මේ වැඩේ වඩා සාර්ථකයි. මොකද මෙහෙම තිබ්බහම ඇතැම් විට මුල් ඇදීම සිද්ධ නොවෙන්නත් පුළුවන්. දැන් අපි මේක ඊළඟට ප්‍රොපගේටර් එකට දානවා. ප්‍රොපගේටර් එකට දාන්න කලින් අපි මේකට වතුර ස්වල්පයක් යොදා ගන්නවා. මොකද හොඳ පස් මාධ්‍යයක් තෙතමනයක් සහිත පස් මාධ්‍යයක් තබා ගන්න ඕන නිසා. දැන් මේකේ අපි මේ විදිහට අවශ්‍ය විදිහට ජලය යොදලා අවශ්‍ය විදිහට මේක සකසාගෙනයි තියෙන්නේ. ඊළඟට අපි ප්‍රොපගේටර් එකක් හදාගත්තේ අපිට අවශ්‍ය නම් මේකට කෙලින්ම සුදු විනිවිද පෙන ඉටි කොලයක් යොදලා මේකෙන් මෙතනින් සීල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහේ බෝතලයක් අරගෙන මේ බෝතලය ඇතුළට මේක යොමු කර ගැනීම සිද්ධ කරන්නත් පුළුවන්. මොකද එතනක් තියෙන්නේ ප්‍රොපගේටර් එකක්. නැවත ජල වාෂ්ප ඇතුළට හෝ පිටතට එතනින් ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි, අපි මෙන්න මේ විදිහට ඉත්ත ආරක්ෂිතව හිමීට මේක ඇතුළට යොමු කර ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට මේක වහ ගැනීම සිද්ධ වෙනවා. දැන් අපිට පේනවා මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි දැන් අපි මේක ඇත්තටම මේක උසින් වැඩි මම හදපු එක. ඒක තමන්ට අවශ්‍ය විදිහට ප්‍රොපගේටර් එක අනුව මේක උස වැඩි නම් මෙන්න මේ විදිහට නැවතත් කොට කරලා අපිට හදා ගන්න පුළුවන්. නමුත් මේ උඩින්ම තියෙන අත්තේ දල්ල සම්පූර්ණයෙන් මෙතන එන මේ දල්ල දැන් මම මෙතනින් කැපුවට මේක සම්පූර්ණයෙන්ම කඳට සවි වෙලා තියෙන ස්ථානයේ කපලා නැහැ. එහෙම කපන්න එපා. මෙන්න මේ ආකාරයට දල්ල අනිවාර්යෙන් කුඩා හෝ කොටසක් තියෙන්න ඕනේ. මොකද කඳෙන් එන තැනට හානි වෙන්න බෑ. අන්න ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න.
හොඳයි මෙන්න මේ විදිහට අනවශ්‍ය කැලේ ටික අයින් කරලා ඉවරලා මම හරියටම දැන් අවශ්‍ය සිං මේක සකසා ගත්තා. සකසාගෙන ඉවරලා නැවතත් හිමිට මේක බඳුන් වලට යොමු කර ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ හිමිට මේක ඇතුලේ කරකවල මේක ශක්තිමත් වුණාට රඳවා ගැනීම සිද්ධ කරන්න ඕනේ. හොඳයි මෙහෙම කරද්දී තරමක් පැලේ හෙල්ලෙනවා. ඒක කමන්නේ නැහැ. හැබැයි මෙතනින් පස්සේ ආයෙ මේක හොල්ලන්න යන්න එපා. ඒ වුණත් අපි මේ කරන වැඩේ අසාර්ථක වෙන්න පුළුවන්. දැන් මේක මෙහෙම දෙද්දී ඇතුලේ දිලීර ආසාදන අනිවාර්යයෙන්ම ඇති වෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. එතනදී අපිට අවශ්‍ය නම් මේක දිලීර ඒ කියන්නේ සතියකට වගේ වතාවක් මේකට දිලීර නාශකයක් අපි කැප්ටන් වගේ යම්කිසි දිලීර නාශකයක් යදලා මේක දිලීර විනාශ කරන්න පුළුවන්. ඊට අමතරව අනිවාර්යයෙන්ම මේක ඇතුලේ පස හොඳට වේලිලා තියෙනවා වගේ පේනවනම් සතියකට වතාවක් විතර මේක හිමිට අයින් කරලා ඉවරලා ජලය යොදන්න. ඒත් එක්කම එතකොට ඔයාලට ටික දවසක් යද්දී ඊට පස්සේ නැවතත් මේ ප්‍රොපගේටර් එකට දාලා ශක්තිමත් වන්න මේ හෙවන සහිත ස්ථානයක රඳවා තබන්න. ඊළඟට මේකෙන් ඔයාලට දින කිහිපයක් යද්දී දලු මතුවෙන ආකාරය පෙනෙයි. අන්න ඒ කුඩා දලු මතුවෙනවත් එක්ක මේක ප්‍රොපගේටර් එකෙන් අයින් කරලා ඉවරලා හොඳින් හෙවන සහිත ස්ථානයක ජලය පමණක් යොදමින් දින කිහිපයක් තියාගන්න. ඊට පස්සේ අර මම ඔයාලට මුලින්ම පෙන්නපු වීඩියෝ එකේ තිබ්බා වගේ පැලේ මුල් ඇද්දලා පස්සේ ඒ කියන්නේ හොඳට කොළ දාලා මේ පැලේ සාර්ථක වුණාට පස්සේ මේක බිම සිටවන්න පුළුවන්. ඉතින් ඒක කොහොමද බිම සිටවා ගන්න හොඳ පස් මාධ්‍යයක් තුළ කියලාත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් අද මෙන්න මේ ආකාරයට තමයි දෙල්ලත්තක් අපි ඉස්සෙල්ලාම පැල කරගන්නේ කියලා තමයි අද ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනුවත් කරේ. එහෙනම් ඉතින් මේ ආකාරයෙන් තමයි අපි දෙල්ලත්තක් පැල කරගන්නේ.